හඳුන්වා දීමේ පාඩමේ අපි හඳුන්වා දීමට හඳුන්වා දීමක් කතා කරා. ඊට පස්සේ අපි ශාඛා තුනක් යටතේ අනුශාඛා තුනකට කැඩෙන බව අපි කතා කරා. ඉතින් ශුද්ධ ජීව විද්‍යාව, උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි ඒ යටතේ හම්බෙන උපශේෂ්ඨ ජෛව රසායනික විද්‍යාව, සෛල විද්‍යාව, පටක විද්‍යාව, ව්‍යුහ විද්‍යාව, කෘත්‍ය විද්‍යාව, පාරිසරික විද්‍යාව සහ ප්‍රවේග විද්‍යාව විදිහට ශේෂ්ඨ වල අධ්‍යයනය කරන්න හම්බ වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ලාක්ෂණික ලක්ෂණ වශයෙන් 7ක් ගැන අපි අධ්‍යයනය කරන්න ලැබුවා. ක්‍රමවත් බව සහ සංවිධානය, ඊළඟ පරිවෘත්තීය ක්‍රියාවලිය, වර්ධනය සහ විකසනය, උද්දීපකතාවය හා සමායෝජනය, අනුවර්තනය, ප්‍රජනනය, ආවේණ්‍ය සහ පරිණාමය. ඊට පස්සේ අපි ස්වභාවික ජෛව විවිධත්වය ගැන කතා කරා. හිදී තරම හැඩ ආකාරයේ වාසස්ථානයේ විදිහට